විදේශ රැකියා සිහිනේ සැබෑම යථාර්ථයක් බවට පත් කරන ලංකාවේ ප්‍රථම සහායකම රූපවාහිනී වැඩසටහන The Foreign Employment අද දවසේදීත් සුපුරුදු ලෙන්ගතුකමින් ආරම්භ කරන්නට සූදානම් වෙලා ඉන්නවා. ඉතින් හරි පාරින් විශ්වාසවන්තනීයව ජපන් යන්නට පුළුවන් සුහදශීලී ආයතනයකට තමයි අද දවසේදී අපි ගොඩ වැදිලා සිටින්නේ. දැන් ඔබ දන්නවා ජපානයට යන්නට සිහින දකින ඔබ වෙනුවෙන් විශේෂයෙන්ම Foreign Employment වැඩසටහන නරඹන ඔබ රැකියාවකට එහෙම නැත්නම් උසස් අධ්‍යාපනයට හෝ ඕනෑම ක්‍රමවේදයක් යටතේ ජපානයට යන්නට සිහින දකිනවා නම් අද දවසේදී වැඩසටහන නරඹන්නට කියලා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. ඉතින් මෙහිදී සුවිශේෂී කරුණුකාරණා රැසක් පිළිබඳව ඔබට දැන කියා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් අපි ආරාධනා කරා ලියෝන් ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ හේෂාන් ලක්ෂිත මහත්මයාට. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. හොඳයි. අපි හේෂාන් මහත්මයා අපි දන්නා වසර ගණනාවක් ඔබතුමා ජපන් භාෂා පුහුණු ගුරුවරයෙකු ලෙස කටයුතු කළා. ඒ වගේම තමයි මේ ආයතනයේ හරහා ඔබ ආරම්භ කරනවා. ඉතින් අපි මුලින්ම කතා බහ කරමු. ඔබතුමා මේ ආපු ගමන් මඟ පිළිබඳව අපේ ප්‍රේක්ෂකින්ට අපි පැහැදිලි කිරීමක් කරමු. මගේ අවුරුදු 4ක විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව මම ජපානයට වැඩිදුර අධ්‍යාපනය සඳහා ගිහිල්ලා ඒ අධ්‍යාපනයෙන් පසුව ලංකාවට ජපානයේත් අවුරුදු 4ක් අධ්‍යාපනය කරලා එතනින් පස්සේ ලංකාවට ඇවිල්ලා ජපන් භාෂා ගුරුවරයෙක් විදියට 2018 සිට මේ දක්වා අපි කටයුතු කරගෙන ආවා. ඒ කටයුතු කරගෙන එන අතර 2021 වර්ෂය වෙන විට වෙනකම්ම මම ජපන් භාෂාව උගන්වන ජපන් භාෂා ගුරුවරයෙකු ලෙස තමයි කටයුතු කරගෙන ගියේ. ඉන් අනතුරුව ජපන් භාෂාව උගන්වමින් ඉන්න අතරදී මම කල්පනා කරා ජපන් භාෂාව උගන්වලා ඒ ළමයි ලංකාවේ රැඳෙනවට වැඩිය එයාලට යන්නත් වැඩපිළිවෙලක් හදලා දුන්නොත් හොඳයි කියලා මට හිතුණා. ඒක නිසා මම තීරණය කරා මම අවුරුදු 4 ජපානයේ ඉගෙන ගන්න කාලය පුරාවටම හදාගත්ත සම්බන්ධතා උදව්වට අරගෙන සහ ලංකාවේ මම ඒ වෙනකොට ජපන් භාෂා ගුරුවරයෙක් ලෙස කටයුතු කරන කාලය තුල ගොඩනගාගත් සම්බන්ධතා උදව්වට අරගෙන මම කල්පනා කරා අපේ ළමයින්ට ආදරණීය දූ දරුවන්ට ජපානයට යන්න ඒ හීනේ හැබෑ කරගන්න උදව් කරන්න ඕන කියලා. ඉතින් 2021 සිට 2021 තමයි මම ළමයින්ට විදේශගත වෙන්නට අවස්ථාව මුලින්ම හදලා දෙන්නේ. ඉතින් ඒ කාලෙදී 2021 සිට මේ දක්වා ළමයින්ට ජපානයේ පාසල් වලට සහ ජපානයේ රැකියා සඳහා ජපානයට යන්න උන්ට අවස්ථාව හදලා දුන්නා. ඉතින් ඉන්පසු අපේ විදේශ සේවා නියුක්ති කාර්යාලයේ ලියාපදිංචි වෙලා විදේශ රටට රැකියාවකට යවන්න පුළුවන් නීතියානුකූල ආයතනයක් ලෙස කටයුතු කරමින් ඒ අතර අධ්‍යාපනය ගොඩාක් ළමයි ඉන්නේ අධ්‍යාපනය හදාරන්න. ඉතින් ජපානයේ උසස් අධ්‍යාපනය සඳහා ඔවුන්ට යන්න අවකාශය හදලා දෙන්න පුළුවන් ඉයෝන් ලංකා කියන ආයතනය අපි 2021 නීතියානුකූල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ආයතනයක් ලෙස මේ දක්වා අපි කටයුතු කරගෙන යනවා. හොඳයි. දැන් ජපන් භාෂා පුහුණු ගුරුවරයෙකු ලෙස කටයුතු කරාට අමතරව දැන් මේ වන විට ඔබ ආයතනය හරහා රැකියා අවස්ථාවන් සඳහා සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වන්නට හැකියාව තියෙනවා. දැන් අපි කතා කරමු දැන් මේ වන විට ඔබ ආයතනය හරහා ජපානයට උසස් අධ්‍යාපනයට විදේශගත වන්නට බලාපොරොත්තු වෙන අපේ ශිෂ්‍යයන් සිටිනවා නම් දැන් ඔබ දන්නවා මේ වන විට උසස් පෙළ විභාගයේ පැවැත්වෙනවා. ඉතින් ඒ නිසාවෙන්ම ඔබෙත් ලොකු බලාපොරොත්තු හින රසක් තියෙනවා කියලා අපි දන්නවා. ඉතින් ඒ නිසාවෙන් හේෂාන් මහත්මයා අපිට පැහැදිලි කරන්න උසස් අධ්‍යාපනය සඳහා යාමට බලාපොරොත්තු වෙන අය වෙනුවෙන් මොන වගේ ඉඩ පහසුකම්ද ඔබ ආයතනය හරහා සරසලා තියෙන්නේ? ඔව් අපේ ආයතනය අපි මුලින්ම කරන්නේ උසස් අධ්‍යාපනය සඳහා යන්න අවශ්‍යයි කියන ළමයින්ට පළමුවෙන්ම අපි මාස 4ක පාඨමාලාවක් කරනවා. ඒ මාස 4 පාඨමාලාව අපේ ආයතනයේ සතියට දවස් 2ක් වගේ කාලයක් අරගෙන උදේ 9 සිට හවස 4 දක්වා සියලු පහසුකම් වායු සමීකරණය කරන ලද ශාලා ඇතුලේ සියලු පහසුකම් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ජපන් භාෂාව ප්‍රවීණ තා විභාග ඉහළම මට්ටමට ඉගෙනගත්ත දැවැන්ත ගුරු මණ්ඩලයක් යටතේ අපි ඔවුන්ට අධ්‍යාපනය ලබා දීලා මාස 4 පාඨමාලාවෙන් පසුව ජපන් භාෂාවේ JLPT, NET exam, JLCT,
ටොප් ජේ කියන ප්‍රධාන ජපන් භාෂා ප්‍රවීණතා විභාගයන්ට සූදානම් කරලා ඒ විභාගය සමත් වුණු ශිෂ්‍යයන්ට අපි අපේ ආයතනය හරහා ජපානයට අධ්‍යාපනය සඳහා අවශ්‍ය වැඩපිළිවෙල හදලා දෙනවා. එතෙන්දී අපි ස්ටුඩන්ට්ස්ලට ජපන් පාසල් එක්ක සම්බන්ධ වෙලා ඒ ගුරුවරු සහ සිසුන් අතර සම්මුඛ පරීක්ෂණ පවත්වන්න අවස්ථාව හදලා දීලා ඒ සම්මුඛ පරීක්ෂණ පවත්වීමට පෙරත් අපි ඔවුන්ට සියලුම ඒ සඳහා පුහුණු කිරීම කරලා ඊළඟට ඒ සම්මුඛ පරීක්ෂණ වලින් පසුව අපි ඔවුන්ට අවශ්‍ය ලියකියවිලි වැඩ කටයුතු පරිවර්තන කටයුතු ඊළඟට ජපන් පාසල සහ ළමයාගේ ඩොකියුමන්ට් කෝඩිනේට් වැඩ ටික සම්පූර්ණම කරලා දීලා අපි ජපානයට ශිෂ්‍යයා යවන මොහොත දක්වාම එයාට අවශ්‍ය සියලුම වැඩ ටික කරලා දෙනවා. පිරිසකගේ ජපානයේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑවක් බවට පත්කර ඉයුන් ලංකා පුද්ගලික සමාගම අමතන්න 0777 උසස් අධ්‍යාපනය වෙනුවෙන් ජපානයට යාමට බලාපොරොත්තු වන ඔබ විශ්වාසවන්තභාවයෙන් යුක්තව තෝරාගත යුතු ලංකාවේ හොඳම පෙරගමන්කරුවා ඉයුන් ලංකා පුද්ගලික සමාගම 0777 ඉයෝන් ලංකා පුද්ගලික සමාගමේ දුරකථන අංක අපි ඔබට මතක් කරන්නම්. ඔබට හැකියාව තියෙන ඔවුන්ව සම්බන්ධ කරගන්නට 0777 105 කියන දුරකථන අංකය තමයි ඔවුන්ගේ දුරකථන අංකය. තිරේ දිස්සෙන දුරකථන අංකයට ඔබට හැකියාව තියෙනවා උසස් අධ්‍යාපනයට හෝ රැකියාවට හෝ නැත්නම් ජපන් භාෂාව ඉගෙන ගැනීමට බලාපොරොත්තු වෙන කෙනෙක් සිටිනවා නම් ඔබට හැකියාව තියෙනවා මේ දුරකථන අංක වලට කතා බහ කරලා වැඩිදුර විස්තර දැන කියා ගන්නට. දැන් ජපානයට වගේම වෙනත් ඕනෑම රටකට ලෝකයේ ඕනෑම රටකට යෑමේදී මේ සුදුසුකම් පිළිබඳව අපි දැන කියා ගන්නට අවශ්‍ය වෙනවා. දැන් උසස් අධ්‍යාපනයට යෑමේදී මොන වගේ සුදුසුකම්ද අවශ්‍ය වෙන්නේ? ඒ වගේම තමයි රැකියාවකට යෑමේදී මොන වගේ වෘත්තීය පුහුණුවක් එමන් නැත්නම් මේ උසස් පෙළද සාමාන්‍ය පෙළද මේ වගේ හැදෑරුව අපිට අවස්ථාව තියෙනවද කියන ප්‍රශ්නාර්ථය අපේ ප්‍රේක්ෂකයන්ට ඇතිවන්නට පුළුවන්. අපි මේ පිළිබඳවත් කතා බහ කරමු. හේෂන් මහත්මයා, අපි සුදුසුකම් පිළිබඳව කතා බහ කිරීමේදී ජපානයට යන්නට මොන වගේ සුදුසුකම්ද වයස් සීමාවන්ද අපි අයට විවෘත වෙලා තියෙන්නේ? ඒකදී අපි අවුරුදු 18 38 දක්වා මේ වෙනකොට අපි ස්ටුඩන්ට්ස්ලා විදියට ජපානයට යවලා තියෙනවා. නමුත් 30න් පසුව ජපානයට ස්ටුඩන්ට් වීසා යවනවා කියන එක ඇත්තටම ඒක අහන්න නැති කාරණාවක්. හැබැයි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා තියෙන ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ ලෙවල් 4 වගේ සමත් අයට අපි අවුරුදු 35 38 වුණත් එයාලට ජපානයට යන්න අවකාශය හදලා දීලා තියෙනවා. ඉතින් අවුරුදු 18 30 35 වගේ අතර කාලේ ඒ වයස් සීමාව අතර ඕනම කෙනෙක්ට අපිට ඒ අවස්ථාව හදලා දෙන්න පුළුවන්. ඊළඟට අවම සුදුසුකම විදියට උසස් පෙළ විභාගයට පෙනී සිටීම කියන කාරණාව තමයි අපි බලන්නේ. ඉතින් උසස් පෙළ විභාගයට පෙනී සිටීම තියෙනවා නම් වයස 18 30 35 වගේ වයස් කාණ්ඩයක නම් ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ ලෙවල් 5 කියන අඩුම සුදුසුකම තමයි එක. ඒ සුදුසුකම තියෙනවා නම් අපි අනිවාර්යෙන් එයාලට ජපානයට යන්න අවකාශය හදලා දෙනවා. ඉයෝන් ලංකා පුද්ගලික සමාගම පිළිබඳව කතා බහ කරනකොට දැන් ඔබ දන්නවා හේෂන් මහත්මයා ඉතාමත් හොඳින් පැහැදිලි කරා ඔබට ජපානයට උසස් අධ්‍යාපනයට රැකියාවට ඒ වගේම තමයි ජපන් භාෂාව ඉගෙන ගන්නට හරි විදිහට හරි පාරෙන් ජපාන් යන්නට පුළුවන් ඉතාමත් වගකිව යුතු හොඳම විශ්වාසවන්තනීය ආයතනයක් විදිහට අපිට වගකීමෙන් යුක්තව වුණු හඳුන්වා දෙන්නට හැකියාව තියෙනවා. දැන් අපි කතා බහ කරන්නට අවශ්‍යයි ඉයෝන් ලංකා පුද්ගලික සමාගම කියලා කිව්වහම මේ කියන සේවාවන් පමණක්
විතරක්ම නොවෙයින් ඔබට ගිය තවත් බොහෝමයක් සේවාවන් ඔවුන් සපයනවා. ඉතින් හේෂාන් මහත්මයා අපි පැහැදිලි කරමු මේ අපි කතා බහ කරපු ඔබ කියන ඔබ ආයතනයේ මේ සපයන සේවාවන් වලට අමතරව තවත් මොන වගේ සේවාවන්ද ඉයොන් ලංකා පුද්ගලික සමාගමෙන් අපේ ප්‍රේක්ෂකයන්ට ලබා ගැනීමට හැකියාව තියෙන්නේ? ඉයොන් ලංකා ආයතනය හරහා අපි අධ්‍යාපනය ලබා දීලා ඊළඟට ස්ටුඩන්ට්ස්ලා විදියට ජපානයට යන්න අවශ්‍ය සියලු පහසුකම් ටික හදලා දෙනවා. එතෙන්දී ඔවුන්ගේ ජපාන් භාෂා පරිවර්තන තමයි ස්ටුඩන්ට් කෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්න ටික. ඒ වැඩ කටයුතු වලදී අපේ ප්‍රවීණ පරිවර්තන කරන ඒ කාර්ය මණ්ඩලයක් ලංකාවේ ඉන්නවා. ඒ කාර්ය මණ්ඩලය ඇතුලේ ජපාන් ජාතිකයන් පවා ඉන්නවා. ඊළඟට අපේ ජපානයේ යොන් ලංකා ආයතනය තියෙනවා. ඒත් අපේ සාඛාවක් තියෙනවා. ඒ ආයතනෙත් අපේ ස්ටාෆ් එකක් ඉන්නවා ජපාන් ජාතිකයෝ. ඉතින් ඒ ජපාන් ජාතිකයන් යටතේ ඒ කෝඩිනේට් එක වෙද්දී අපිට ඩොකියුමන්ට් සම්බන්ධව ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ළමයින්ගේ වීසා එක ලැබීමේ ප්‍රවණතාවය 98ක් වගේ අපිට ලොකු විශ්වාසයක් තියලා ඒ වැඩ ටික කරලා දෙන්න පුළුවන්. ඒක තමයි ඉතින් ස්ටුඩන්ට් වීසා වල අපේ තියෙන ප්‍රධානම කරුණු කාරණා ටික. ලංකාවේ වැඩිම සිසුන් පිරිසකගේ ජපානයේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑවක් බවට පත් කර ඉයුන් ලංකා පුද්ගලික සමාගම අමතන්න 0777 105 175. උසස් අධ්‍යාපනය වෙනුවෙන් ජපානයට යාමට බලාපොරොත්තු වන ඔබ විශ්වාසවන්තභාවයෙන් යුක්තව තෝරාගත යුතු ලංකාවේ හොඳම පෙරගමන්කරුවා ඉයොන් ලංකා පුද්ගලික සමාගම 0777 105 175. නැවතත් මම ඔවුන්ගේ දුරකථන අංකය මතක් කරන්නම් 0777 105 175 කියන දුරකථන අංකය. ඒ වගේම තමයි 041 222 0236 ඒ වගේම තමයි 0112 279 825 කියන දුරකථන අංක. ඔවුන්ගේ ශාඛා තිබෙනවා. අපි කතා බහ කරොත් ශාඛා පිළිබඳව මාතර මහරගම කියන ශාඛාවන් ඒ වගේම තමයි ජපානයේත් ඔවුන්ගේ විශේෂ වූ ශාඛාවක් පවත්වාගෙන යනවා. ඉතින් ශාඛා 3ක් මේ වන විට පැවැත්වෙනවා. ඉතින් ඔබට හැකියාව තියෙනවා අපි මේ තිරේ දිස්සන ඕනෑම දුරකථන අංකයකට කතා බහ කරලා විශේෂයෙන්ම මාතර අවට මාතර ශාඛාව ඔබට ළඟයි නම් ඔබට මාතර අවට සිටින පුද්ගලයෙක් නම් ඔබට හැකියාව තියෙනවා එම දුරකථන අංක වලට කතා බහ කරන්න. ඒ වගේම තමයි කොළඹ අවට ඒ වගේම තමයි මේ කියන දුරකථන අංක සියලුම දුරකථන අංක වලට කතා බහ කරලා ඔබට හැකියාව තියෙනවා උන්ගෙන් ඔබට අවශ්‍ය කරන යම්කිසි ප්‍රශ්නාර්ථයක් තියෙනවා ඒකට පිළිතුරු ලබා ගන්නට. දැන් ජපානයට යාමට ඔබ ආයතනය තෝරා ගැනීමේදී දැන් විශේෂයෙන්ම හේෂාන් මහත්මයා අපි දන්නවා මේ ඉයෝන් ලංකා පුද්ගලික සමාගම විතරක් නෙවෙයි ලංකාවේ ගත්තොත් ජපානයට යන්නට ඒ වගේම තමයි රැකිය අවස්ථා උසස් අධ්‍යාපනයට හෝ ජපාන් භාෂාව ඉගෙන ගන්නට බොහෝමයක් රටවල් අපේ රට තුල තිබෙනවා. මේ බොහෝමයක් ආයතන අපේ රට තුල තිබෙනවා අපි දන්නවා. ඉතින් මේ ආයතන පිළිබඳව කතා බහ කිරීමේදී අපි දන්නවා හැම ආයතනයකටම විවිධ වූ කතාබස් තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ හොඳ නරක කියලා දෙයක් තියෙනවා නේද? නමුත් අපි තාමත් හොඳින් දන්නවා මේ ඉයෝන් ලංකා පුද්ගලික සමාගම කියලා කිව්වම ඔබ ආයතනය පිළිබඳව කතා බහ කරනකොට මේ වන විට සිසුන් ගණනාවක් ඔබ ආයතනය හරහා ජපානයට උසස් අධ්‍යාපනයට සහ රැකිය අවස්ථාවන් සඳහා ගිහින් සිටිනවා. ඒ නිසාවෙන්ම ඔබේ ආයතනය කෙරෙහි ප්‍රේක්ෂකයන්ගේ ලොකු විශ්වාසයක් තියෙනවා කියලා අපි දන්නවා. ඉතින් ඒ නිසාවෙන්ම අවසාන වශයෙන් අපි පැහැදිලි කරමු. යම් කිසි කෙනෙක් ඔබ ආයතනය ගැන නොදන්නා අද දවසේදී මේ වැඩසටහන නරඹන ප්‍රේක්ෂකයෙක් යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් ඉයෝන් ලංකා පුද්ගලික සමාගමෙන් සේවාවක් ලබා ගන්නට ඇයි ඔබේ ආයතනය සුවිශේෂී වන්නේ? මොකක් නිසාද? එහෙමත් නැත්නම් ඔබේ ආයතනය හරහා ජපානයට යන්නට යම් කෙනෙක් කල්පනා කරනවා නම් ඔබේ ආයතනයේ සුවිශේෂී වන්නේ ඇයි? තෝරාගත යුත්තේ ඇයි කියන කාරණයට අවසාන වශයෙන් අපි පිළිතුරක් ලබා දෙමු. ඇත්තටම හැම ආයතනයකටම ලොකු විශේෂ කරුණු කාරණා තියෙනවා. එක එක්කෙනා එක එක විදියට විශේෂ වෙනවා. ඉතින් අපේ ආයතනය මං හිතන්නේ පොඩි ආයතනයක්. අපේ වගේම මීට පෙර අවුරුදු ගණන් පරණ දැවැන්ත ආයතන තියෙනවා. ඒ හරහා දහස් ගණන් ස්ටුඩන්ට්ස්ලා ජපානයට ගිහිල්ලා තියෙනවා. ඉතින් 2021 සිට මේ දක්වා අපි ඒ කරපු කාලය පුරාවටම අපි ගොඩක් උත්සාහ කරා. මමත් ජපානයට ගිහිල්ලා තමයි මගේ ගමන පටන් ගත්තේ. මගේ ජීවිතයේ හැම හීනයක්ම ඉෂ්ට කරගත්තේ. ඉතින් ඒ වගේ මම කල්පනා කරා තරුණ තරුණියන්ට ඒ අවස්ථාව මට ලැබිච්ච අවස්ථාව අනිත් අයටත් දුන්නොත් හරි වටනවා කියලා. ඉතින් එතෙන්දී මට කරන්න පුළුවන් හැම සේවාවක්ම පුළුවන් තරම් සහනදායී ක්‍රමයට ළමයි අපහසුතාවයටපත් නොවන ලෙස මම පුළුවන් තරම් කරන්න ලොකු උත්සාහයක් යෙදුණා.
ඉතින් එහි ප්‍රතිඵලයක් විදිහට තමයි 2021 සිට මේ දක්වා අපේ ස්ටුඩන්ට්ස්ලා ජපානයට යවන ඒ වැඩපිළිවෙල ඉතාම සාර්ථකව කරගෙන යන්න අපිට හැකියාව ලැබුණේ. ඉතින් එතෙන්දී අපි අපේ ආයතනයට එන ඕනම ස්ටුඩන්ට් කෙනෙක්ට ඒ සියලුම අවශ්‍ය පහසුකම් ටික හදලා දීලා ජපානයට වීසා එක අනිවාර්යෙන්ම අරන් දෙන්න අපි වැඩ ටික කරලා දෙනවා. එතනින් අපි අතාරින්නේ නැහැ. ස්ටුඩන්ට්ව වීසා එක වැදුනට පස්සේ එයාලව VFS එකට දාලා එයාලගේ වීසා එක ලබා දීලා එයාලට ගුවන් ටිකට්පත් ලබා දීලා ජපානයට යන්න අවශ්‍ය කරන සියලු කරුණු කාරණා දැනුවත් කරලා දෙමව්පියන්ට එන්න කියලා ජපානයේ තියෙන හැම දුෂ්කරතාවයක් ගැනම හැම පහසුකමක් ගැනම එහි අපි සූදානම් වී යුතු ආකාරය දෙමව්පියන්ට සම්බන්ධ වෙන්න ඕන ආකාරය අපි සම්බන්ධ කරගන්න ඕන ආකාරය ප්‍රශ්නයක් ආවොත් ඒකදී අපි කොහොමද වැඩ කරන්න ඕන ඒ සියලු කරුණු කාරණා පිළිබඳව දෙමව්පියෝ ඇතුව සියලුම දෙනා ගෙන්නලා අපි සියලුම දැනුවත් කිරීම කරලා ළමයිව එකම ෆ්ලයිට් එකකට තමයි අපි දාන්නේ ගොඩක් දුරට අපේ සාමාන්‍ය එක ඉන්ටෙක් එක ළමයි 100 154 අපේ වීසා එනවා ඒ එන හැම වෙලාවෙදිම අපි එකම ෆ්ලයිට් එක බුකින් දාලා එකටම දාලා තමයි අපි යවන්නේ. ඉතින් ලංකාවෙන් ළමයි ජපානයට එන්නට පෙර මම ජපානයට ගිහිල්ලා අපේ ජපානයේ ඉයොන් ලංකා ආයතනයේ මැනේජ්මන්ට් එක මම බාර දීලා තියෙන අපේ වීරමන්ත්‍රී තිලන් කෝසල කියලා මගේ මැනේජර්. ඉතින් ඒ මහත්මයා සහ ජපානයේ සියලුම පාසල් ටික එකතු කරගෙන මම ළමයි ජපානයේ එයාපෝට් එකට එනකොට මම එයාපෝට් එක ඉස්සරහා ඒ ළමයින්ගේ ඉදිරියේ ඉන්නවා. ඉතින් මම ළමයි යන්නට දවස් දෙකකට පෙර ජපානයට ගිහිල්ලා ජපානයේ ඉස්කෝල සියල්ලත් එක්ක සම්බන්ධ වෙලා ඇපාර්ට්මන්ට් හැමෝටම තියෙනවද කියලා බලලා ඊළඟට පාසල් සමහර පාසල් එයාපෝට් එකේ ඉඳලා පාසලට එක්කගෙන යනවා සමහරු එක්කගෙන යන්නේ නැහැ. ඉතින් කවදාවත් මගේ ළමයෙක් මම එයාපෝට් එකේ ඉඳලා බස් එකක යවන්න arrange කරලා නැහැ. එතෙන්දී පිකප් දෙන ඒවා ඒ දෙන පාසල් බලලා දෙන ටික ඇර අනිත් නොදෙන සියලුම පාසල් වලට දාලා ටැක්සි හෝ වාහන අල්ලලා මම එයාලව ඉස්කෝලේටම ගෙනහිල්ලා බාර දෙන්න පුළුවන් පාසලටම ගිහිල්ලා බාර දෙන්න පුළුවන් ආකාරයට සියලු පහසුකම් ටික හදනවා. එයාපෝට් එකෙන් බැස්සට පස්සේ අපි යාලට දවස් 30ක වගේ data free package එකක් හදලා දෙනවා. මොකද දෙමව්පියෝ එක්ක සම්බන්ධ වෙන්න ඕන. ගියාට පස්සේ හුදේකලා වෙනවා. ඇපාර්ට්මන්ට් වල හරි ප්‍රශ්නයක් වුණොත් අපිට ඒක කියන්න. ඒ පහසුකම් ටික හදලා දෙන්න ඕන නිසා අපි ළමයි සියලු දෙනාට මේ පහසුකම් ටික arrange කරලා දීලා පාසල් වලට දාලා අපි මම සාමාන්‍යයෙන් දවස් 3-4ක් ඒ අවට පාසල් වලට ගිහිල්ලා ළමයින්ගේ සැප දුක බලලා අඩුපාඩු මොන හරි තියෙනවා නම් හැදෙන්න ඕන දේවල් තියෙනවා නම් ගුරුවරු දැනුවත් කරන්න ඕනේ පාසල් දැනුවත් කරන්න ඕන දේවල් තියෙනවා නම් ඒව දැනුවත් කරලා තමයි මම නැවත ලංකාවට එන්නේ. ඉතින් එතනින් පස්සේ ජපානයේ මම ආවට පස්සෙත් ජපානයේ ළමයින්ට යම් කිසි ප්‍රශ්නයක් ආවොත් ඒ හැමතැනකදීම අපේ ජපානයේ යොන් ලංකා ආයතනයේ මැනේජ්මන්ට් එකේ සිටින අපේ තිලාන් කෝසල එයා හැම වෙලාවෙදිම ළමයින්ගේ හැම ප්‍රශ්නයකටම මැදිහත් වෙනවා. ඉතින් මේ කාලේ පුරාවට මගේ ළමයි මං හිතන්නේ 500කට අධික ළමයි පිරිසක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ ළමයින්ගේ විවිධාකාර ප්‍රශ්න තියෙනවා. ඇක්සිඩන්ට් ප්‍රශ්න වෙලා තියෙනවා. සමහර වෙලාවට එක නීති වලට නීතියට හසු වෙලා ප්‍රශ්න වෙලා තියෙනවා. ඉතින් එක යාළු මිත්‍ර ආදීන්ගේ ප්‍රශ්න ටිකක් කැම බීම නිසා එක ප්‍රශ්න වෙලා එයාලට දැවැන්ත ප්‍රශ්න වෙච්ච හැම වෙලාවකදීම පාසලට ගිහිල්ලා ඒ නීතියානුකූලව වෙන්න ඕන ටික බලලා පොලිසිය වලට ගිහිල්ලා ඒ හැම වැඩ කටයුත්තකටම මැදිහත් වෙලා ළමයා මෙහි දෙමව්පියන්ගේ රැකවරණේ ඉඳලා ජපානට ගිහිල්ලා ඇතැරලා කියලා නෑ අපි හැම වෙලේදීම එයාලගේ රැකවරණයට අම්මා තාත්තා කෙනෙක් වගේ පිහිට වෙනවා. ඉතින් ඒ විදියට අපේ ජපානයේ ඔෆිස් එක හරහා මෙහින් යවන ළමයි ටික ජපානයේ ඔෆිස් එක හරහා සියලුම කෝඩිනේට් එක කරනවා. එයාලගේ ලැන්ග්වේජ් ස්කූල් එකෙන් පස්සේ ටෙක්නිකල් ලැන්ග්වේජ් එක ටෙක්නිකල් කොලෙජ් එකෙන් පස්සේ වර්ක් වීසා එක දක්වාම සම්පූර්ණම යාලගේ රැකවරණය දෙන්න අපි ආයතනයක් විදිහට වැඩ කටයුතු කරනවා. ඉතින් මම හිතනවා අපි ළමයින්ගෙන් අය කරන මුදල් සහ ඔවුන්ට දෙන සේවාවන් සහ ඊළඟට ජපානයට ගියාට පස්සේ ඔවුන්ට දෙන රැකවරණය මේ කියන හැම කරුණු කාරණාවක්ම නිසා අනිත් ආයතන වගේම මමත් අපේ ළමයින්
නම් 0777 105 175 කියන දුරකථන අංකේ තිරේ දිස්සන. ඒ වගේම තමයි ඔවුන්ගේ ශාඛාවන් මාතර, මහරගම, ඒ වගේම තමයි ජපානයේ පිහිටලා තියෙනවා. ඔබට හැකියාව තියෙනවා මේ දුරකථන අංක වලට කතා බහ කරන්නට. විශේෂයෙන්ම උසස් පෙළ විභාගයේ මේ දිනවල පැවැත්වෙනවා. ඒ වගේම තමයි රැකියා අවස්ථාවක් ජපානයට යන්නට රැකියා අවස්ථාවක් සඳහා ඔබට හීනයක් තියෙනවා නම් ඒ හීනය හැබෑ කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි උසස් අධ්‍යාපනය සඳහා යාමට ඔබේ බලාපොරොත්තුවක් තියෙනවා නම් ජපානයට යන්නට ඔබට හැකියාව තියෙනවා. විශ්වාසවන්තනීයම මේ වගේ තමයි වගකීමෙන් යුක්ත යෝන් ලංකා පුද්ගලික සමාගමේ මේ දුරකථන අංක වලට කතා බහ කරලා ඔබට ඒ අවශ්‍ය කරන සේවාව ලබා ගන්නට. එහෙමනම් යෝන් ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ හේෂාන් ලක්ෂිත මහත්මයා ඔබතුමාට බොහොම ස්තුතියි අපිත් සමග සහභාගී වුණාට. අයිබෝන් කියලා සමුදෙනවා. බොහොම ස්තුතියි. අයිබෝන්. හොඳයි. එහෙමනම් The Foreign Employment වැඩසටහනෙන් අදට අපි ඔබේ නිවසෙන් සමු ගන්නවා. ලබන සතියේදීත් හරියටම මේ වෙලාවට ඔබේ නිවසට මේ බලාපොරොත්තුෙන් ගිහින් එන්න ඔබට සුබ සතියක්. ලංකාවේ වැඩිම සිසුම් පිරිසකගේ ජපානයේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑවක් බවට පත්කර ඉයුන් ලංකා පුද්ගලික සමාගම අමතන්න 0777 105 175. උසස් අධ්‍යාපනය වෙනුවෙන් ජපානයට යාමට බලාපොරොත්තු වන ඔබ විශ්වාසවන්තභාවයෙන් යුක්තව තෝරාගත යුතු ලංකාවේ හොඳම පෙරගමන්කරුවා ඉයුන් ලංකා පුද්ගලික සමාගම 0777 105 175. ලංකාවේ වැඩිම සිසුම් පිරිසකගේ ජපානයේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑවක් බවට පත්කර ඉයුන් ලංකා පුද්ගලික සමාගම අමතන්න 0777 105 175. උසස් අධ්‍යාපනය වෙනුවෙන් ජපානයට යාමට බලාපොරොත්තු වන ඔබ විශ්වාසවන්තභාවයෙන් යුක්තව තෝරාගත යුතු ලංකාවේ හොඳම පෙරගමන්කරුවා ඉයුන් ලංකා පුද්ගලික සමාගම 0777 105 175. ප්‍රධාන අනුග්‍රහය ඉයුන් ලංකා පුද්ගලික සමාගම අමතන්න 0777 105 175.